කොහොමද මගේ යාළුවනේ? ඔන්න මං අද ඔයාලව ලොකු ගමනක් එක්කගෙන යන්නයි හදන්නේ. දැන් අපි මේ යන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ. ඉතින් ඔයාලා දන්නවනේ එතකොට අපි කොහාටද යන්නේ කියලා. අපේ ගමනේ මුල්ම නවාතැන උනේ වැලිගම. අපි වැලිගමට ගියා මෙන්න මේ විදිහට මාළු හදාගෙන කන්න කියලා හිතාගෙන. ඉතින් මේ මාළු මාකට් වල කට්ටිය අපිට අවශ්‍ය මාළුව පෙන්නුවාම ඒ වෙලෙම එතන හදලා දෙනවා. මෙතන එක එක විදිහේ මාළු වර්ග ගොඩාක් තිබුණා. මෙන්න මේ විදිහේ පාට පාට ගල් මාළු, දැල්ලෝ, ඉස්සෝ, ඒ වගේම කෙලවල්ලෝ, බල, පරා මේ වගේ මාළු ගොඩක් හිටියා. ඒ වගේම බූවල්ලොත් හිටියා. ඒ වුණාට මෙතන මාළු වල හදලා දෙන්න යන ගාණ ටිකක් වැඩි කියලා අපිට හිතුණා. දැල්ලෝ 500ක් හදන්න මේගොල්ලෝ රුපියල් 2500ක් ඉල්ලනවා. ගාණ වැඩි කියලා හිතුන නිසා අපි ආයෙත් අපේ ගමන යන්න පටන් ගත්තා. දැන් අපි මේ යන්නේ තිස්ස මහාරාමෙට. ඔන්න දැන් අපි මත්තලින් එක්සිට් වෙලා තිස්ස මහාරාමෙට යන්නයි හදන්නේ. ඉතින් මේ තිස්ස මහාරාමෙට යනකොට මේ විදිහට ලස්සනටම පේන්නේ වීරවිල වැව. ඉතින් මේ වැව විශාල වැවක්. ඒ වගේම හරිම ලස්සනයි. පාර දෙපැත්තටම මේ විදිහට වැව තියෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. ඔයාලට බලන්න තිබ්බනම් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. මේ පැත්තේ ඉතින් මෙයාලගෙන් අඩුවක් නැහැනේ. පාරේ හැමතැනම අපිට මෙයාලව බලා ගන්න පුළුවන්. මේ පහුවෙන්නේ NLDB ෆාම් එක හරිය. ඔන්න අද අපි රෑ නවතින තැනට තමයි මේ ආවේ. මේ තමයි ජිම් ඩැන්ඩි හවුස් එක. ඉතින් අපි මේකේ තමයි හිටියේ. මේ තියෙන්නේ අපි මේ නවතින තැනට ගියපු පාර මං පෙන්නුවේ. දැන් මෙතනින් අපි මෙන්න මෙහෙම ඇතුළට ගියාම තමයි අපි නවතින ගේ තියෙන්නේ. මේක තට්ටු දෙකක ගෙයක්. එයාලා උඩ තට්ටුව වෙනම යට තට්ටුව වෙනම දෙනවා. මේ එක තට්ටුවකට දවසට ගාණ උනේ රුපියල් 6000ක් විතරයි. අපි තට්ටු දෙකම ගත්ත නිසා අපිට රුපියල් 12000ක් ගියා. ඉතින් මේ තියෙන යට කාමරේ මේ විදිහට පොඩි කොටසක් තියෙනවා ඔයාලට තේ හදා ගන්න. ඒ වගේම ඩබල් බෙඩ් එකක්, සිංගල් බෙඩ් එකක් තියෙනවා. මේ රූම්ස් AC කරලා තියෙන්නේ. මේ තියෙන්නේ කාමරෙන් එළියට පේන විදිහ. දැන් අපි උඩ තට්ටුවට ගිහිල්ලා බලමු. මේ තියෙන සියඹලා ගහෙත් සියඹලා පිරීලා තිබුණා. ඉතින් මේ ඈතින් පේන්නේ NLDB එකට ඈති වතු කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. මෙතෙන්ට රැයට අලිත් එනවා. දැන් අපි හිටපු දවසේත් රැය අලිය ඇවිල්ලා ගමේ මිනිස්සු අලි වෙඩි තියලා අලියාව එලෙව්වා. ඉතින් මේ තියෙන්නේ උඩ කාමරේ. ඒකත් අර විදිහම තමයි. ඇත්තටම හොඳටම ඉඩකඩ තියෙනවා. ඒ වගේම පිරිසිදුකමත් හොඳයි. ඉතින් මෙතන තැනත් ලස්සනයි. ලොකු වැරද්දක් තිබුණේ නැහැ මට කියන්න මෙතන. මම ඔයාලට මේකේ ඩීටේල්ස් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් පහලින්. ඔයාලා බලන්න. මේ බාත්රූම් එකත් මේ විදිහට තිබ්බේ. මෙන්න මේ කුරුල්ලන්ගෙන් නම් මෙතන පිරීලා තිබුණා. එක එක જાතිය කුරුල්ල ගොඩක් මෙතන හිටියා. මම දැකලා නැති කුරුල්ල ගොඩාක් මෙතන මට දැක ගන්න පුළුවන් වුණා. කුරුල්ලන්ගේ සද්දෙත් හරිම ලස්සනයි මෙතන. ඔය ඈතින් පේන්නේ වීරවිල වැව. මම ඔයාලට පෙන්නන්නම්. ඔය ඈතින් පෙනුනේ මේ වීරවිල වැව. හරි. දැන් අපි මේ යන්නේ දවල්ට මොන හරි කන්න කියලා. අපි බලමු අපිට හොඳ තැනක් හම්බෙයිද කියලා. අපි කඩයක් හොයාගත්තා. මේ තමයි සෙට් රෙස්ටොරන්ට්. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා බැලුවා කෑම කොහොමද කියලා. වරදක් හිතුන්නේ නැති නිසා අපි කන්න තීරණය කරා. අපි බලමුකෝ මොනවද කෑවේ කියලා. ඉතින් මේ තියෙන්නේ අපි ඕඩර් කරපු කෑම දෙක. කියන්න ඕන මෙතන ඇත්තටම අපි 6 දෙනාට වැඩි වෙන්නත් එක්කම කෑම තිබුණා. අපිට ලොකු ගාණක් ගෙන්නේ නැහැ. මේක උනේ 2200ක්. ඉතින් හොඳ 2200ට හරියන්න හොඳට කෑම තිබුණා. ඒ වගේම හොඳ රසයි. මේක 2800ක් වුණා. ඒකත් එහෙමයි. රසකාරක දාන්න නැතුව තමයි යාලා කෑම හදනවා කියලා කීවේ.
ඉතින් මේ තියෙන්නේ අපි කෑම කාලේ වෙලා ගියපු දෙබර වැව. මෙතන මාරම ලස්සන තැනක්. අපි ටිකක් හැන්ද වෙලා ගිය නිසා ඇත්තටම මෙතන හරිම ලස්සනයි. අහසේ මෙන්න මේ වගේ ලස්සන කුරුළු රටාවන් ගොඩාක් මෙතන අපිට බලා ගන්න පුළුවන්. කුරුළු රංචු පිටින් ඉගලන තැනක් තමයි මේ දෙබර වැව. මේ බලන්න මේ කුරුළු රංච මොන තරම් රටා මවනවද කියලා අහසේ ඇත්තටම බලන් ඉන්න හරිම ආසයි. මං හිතන්නේ මේ දියකාවෝ වෙන්නේ නැති. මම හරියටම දන්නේ නැහැ මේ යන කුරුල්ලෝ කවුද කියලා. ඉතින් මේ වගේ ලස්සන පරිසරයක් තිබුණා මේ දෙබර වැවේ. මොනරුත් ඉතින් මේ විදිහට ගොඩක් දකින්න ලැබුණා අපිට මේ හරියේ. මේ තියෙන දෙබර වැවෙන් කුඹුර වලට මායිම්ම ගලා හැලෙන ඇලපාර මේක නම් මාරම ලස්සනයි. ගොඩාක් අය මෙතන නානවා. ඉතින් පිරිසුදු වතුර හරිම ලස්සනට මේ විදිහට ගලාගෙන යනවා. දැක්කහමත් හරිම ආසයි. මෙතන හරිම ලස්සනයි. දැන් මේ හැන්ද වෙලාවට අවුවසරක් නැහැ. මාරම ලස්සනයි මෙතන. කොච්චර හිටියත් යන්න හිතෙන්නේ නැති තැනක්. ගොඩක් අය මෙතන නානවා. මොකද ගැඹුරු නැහැ ඇල. ඒ වගේම හොඳ පිරිසුදු වතුර එන්නේ. ඉතින් මමත් මෙහෙම වාඩි වෙලා ටිකක් මේ පරිසරයේ සුන්දරත්වය වින්දා. ඇත්තටම මෙතනින් නැගිටලා යන්න නම් හිතෙන්නේ නැහැ. ඒ තරමටම ලස්සනයි. ඔයාලත් ගිහිල්ලා බලන්න වෙලාවක පුදුමාකාර ලස්සනක් තියෙන පරිසරයක් මෙතන තියෙන්නේ. ඔන්න අපේ දෙවෙනි දවසේ උදෙන්ම අපි ගියේ NLDB එකෙන් කිරිහට්ටියක් අරගෙන එන්න. ඉතින් මේ ගෙදර අයිති ඇන්ටි අපිට කිව්වා NLDB එකේ කිරි හරි හොඳයි කියලා, රසයි කියලා. ඉතින් අපිත් ගිහිල්ලා කිරිහට්ටියක් අරන් ආවා. අපි දැන් කාලා බලුවා මේක රසයිද කියලා. ඇත්තටම පුදුමාකාර රසක් තියෙන. සීනි ඕනෙත් නැහැ කන්න. ඒ තරමටම කිරි රසයි. ඇඹුල් රස පොඩ්ඩක්වත් නැහැ. අපි මේ කනනිත් කිරි වගේ ඇඹුල් රස පොඩ්ඩක්වත් නැති කිරි එකක් තමයි තිබුණේ. ඔන්න දැන් අපි ජිම් ඩැන්ඩි හවුස් එකෙන් යන්න පිටත් වුණා. මේ බලන්නකො අහසේ තියෙන වලාකුළු රටා මාරම ලස්සනයි. නෙළුම් මලක් පිපිලා වගේ. මාර ලස්සනට තියෙන අහස. ඉතින් මේ තනබිම් දැක්කහම ඇහැට හරිම සනීපයි. ලස්සන කොළ පාටක් තියෙන්නේ. මම හරිම ආස පැත්තක් තමයි මේ පැත්ත. දැන් අපි මේ යන්නේ බූන්දල පැත්තට. මේ තියෙන්නේ බූන්දල ජාතික වනෝද්‍යානය. දැන් අපි මෙතන තියෙන මියුසියම් එකට යන්නයි හදන්නේ. මේ මියුසියම් එකේ සත්තුන්ගේ විස්තර ගොඩාක් අපිට දැක ගන්න පුළුවන්. එන්න මාත් එක්ක මම ඔයාලටත් පෙන්නන්නම් මෙතන තියෙන සත්තුන්ගේ තොරතුරු. මේ තියෙන වනෝද්‍යානයේ අයිති වෙන මැප් එක මෙතන ඔක්කොම ටික ලස්සනට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මේ වගේ ඉබ්බන්ගේ ඇටසැකිලි නම් ගොඩක් අපිට දක්න ලැබුණා. ඉබ්බෝ, කිඹුල්ලෝ, මේ මොනර බිත්තර, කුරුළු බිත්තර, ඒ වගේ ගොඩක් දේවල් මෙතන තියෙනවා. මේ කටුස්සෙක්ගේ ඇටසැකිල්ලක්. පුළුවන් විදිහට මම ඔක්කොම ඔයාලට පෙන්වන්න බලන්නම්. මේ රිලවුන්ගේ හිස් කබලවල්, මේ හඳුන් දෙවියගේ හමක්, මේ ඉබ්බන්ගේට සැකිලි නම් ගොඩාක් මෙතන තිබුණා. ඒ මතක විදිහට මට මේ පිඹුරෙක්ගේ වෙන්න ඕන. මේ තියෙන්නේ අර හඳුන් දෙවියගේ හැම. මේ තියෙන්නේ ඩොල්ෆින් කෙනෙක්ගේ ඇටසැකිල්ල. මේ විදිහට සර්පේනුත් ගොඩාක් වර්ග මෙතන තිබ්බා මේ විදිහට බෝතල් වලට දාලා. ගිහිල්ලාම බලන්න ඕන තැනක් මෙතන. ඉතින් ඔයාලත් මෙතෙන්ට ගිහින් බලන්න නිමාඩු දවසක. ගොඩක් වැදගත් දේවල් තියෙනවා පොඩි ළමයින්ටත්.
මේ කුරුල්ලන්ගේ කූඩු එහෙමත් තියෙනවා. මේ කිඹුල ගැන නම් කියන්නම ඕන. මේ කිඹුලා ගොඩාක් විශාල කිඹුලෙක්ලු. මෙයා නිල්වලග්ගගේ ඉඳලා තියෙන්නේ. ඉතින් ළමයෙක් ගිරලා තියෙනවා. ඊට පස්සේ ගමේ මිනිස්සු එකතු වෙලා මෙයාව මරලා තියෙනවා. ඉතින් ඒ බඩ කපලා බලද්දි මෙන්න මේ වගේ හරක් කුර ගොඩාක් මෙයාගේ බඩේ තිබිලා හම්බ වෙලා තියෙනවා. මේ අතරේ මෙතන අපිට chance එකක් හම්බුණා. මෙතන හිටපු නිලධාරියෙක් අපිට කිව්වා අලිරංචු දෙකක් ඉන්නවා ඉක්මනට එන්න බලන්න කියලා. ඉතින් දැන් මේ අපි ගියේ මේ අලිරංචු දෙක බලා ගන්න. ඉතින් මම ඔයාලටත් පුළුවන් විදිහට මෙන්න මෙහෙම පෙන්නන්නම්. මේ රංචු දෙකේම පොඩි පැටව් දෙන්නෙක් හිටියා. ඔයාලට පෙනෙයිද දන්නේ ඈතින් පෙන්වන නිසා ඇත්තටම හරි ලස්සනයි. මෙයාලා මේ වැව අයිනේ තමයි හිටියේ. මේ ඉන්නේ අනිත් රංචුව. මෙතනත් ඉන්නවා චූටි පැටියෙක්. ඔයාලට පේනව නේද? ඉපදිලා වැඩි දවසක් නැති පැටව් දෙන්නෙක් මේ රංචු දෙකේම අපිට දකින්න ලැබුණා. ඉතින් මේක අපිට ගොඩාක් වැදගත් අවස්ථාවක්. රේසින් කාටවත් හම්බ වෙන්නේ නැති අවස්ථාවක්. ඊට පස්සේ අපි අලි රංචු දෙක බලලා ආපහු යන්න පිටත් වුණා. අපි බෝන්දර ඇතුළට ගියේ නැහැ. යන්න පුළුවන්. නමුත් අපි ගියේ නැහැ. මොකද මම නම් හරි බයයි මේ අලින්ට. මේගොල්ලෝ පාර අයිනෙත් ඉන්නවා. ඉතින් අපි ආපහු අපේ දෙවෙනි දවසේ දවල් කෑම ගන්න තමයි මේ යන්නේ. මේ තන පිට්ටනි වල ඉන්න මේ සත්තු නම් හරිම වාසනාවන්තයි කියලා හිතනවා. ඒ තරමටම යාලට කන්න බොන්න හොඳට තියෙනවා. මේ පැත්තේ මේ විදිහට පාර හරස් කරගෙන ඉන්න කට්ටියගෙන් නම් අඩුවක් නැහැ. මාරම ලස්සන කොළ පාටක් තියෙන්නේ. අලි වැටක් දිගටම තියෙනවා. ඒ කියන්නේ අලි ඇති මේ හරියේ. ඔන්න දැන් අපි ආවා රෙස්ටුරන්ට් එකකට අපේ දවල් කෑම ගන්න. මට මේ රෙස්ටුරන්ට් එකේ නම නම් මතක නැහැ. මේකත් වැවකට මායිම්ම තමයි හදලා තිබුණේ. හරිම ලස්සනයි. මේ වතුරේ මාළු ගොඩාක් හිටියා. පුංචි පුංචි මාළු පැටව මෙතන ගොඩාක් ඉන්නවා. මේ කළු පාට පොඩියට වගේ පෙවුනේ මේ මාළු පැටව. ඉතින් මේ වගේ ලස්සන පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. මේ බලන්න මාළු ලංචයක් පීනනවා. හරිම ලස්සනයි මෙතන. මෙතන ඉතින් කෑමත් ලොකු ගාණක් උනේ නැහැ. චිකන් කෑම එකක් රුපියල් 600යි. මාළු කෑම එකක් රුපියල් 500යි උනේ. චිකන් මාළු වලින් අපිට අනිත් හැම දෙයක්ම ඕනම තරම් බෙදා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් කෑම අරගෙන අපි දැන් ආපහු යන්නයි හදන්නේ. ඉතින් අපි යද්දි ගියේ අන්දරවැව පැත්තෙන්. අන්දරවැව යනකොට මෙන්න මේ විදිහට සෝන පැනල් ගොඩාක් ඔයාලට පේනවා ගහලා තියෙනවා. හරි දැන් අපි ඉතින් යමු. අපි ඊළඟට යන්නේ අරලිය හොටෙල් එකට. මේක ඇත්තටම හරීම ලස්සන හොටෙල් එකක්. ඒ වගේම මේකේ කෑමත් හරීම රසයි. වෙන හොටෙල් වලට වැඩිය කෑම නම් ලොකු වෙනසක් තිබ්බා රසයේ. හොඳ රසක් තිබුණා. මේ ගාඩන් එකත් හරිම ලස්සනයි. ඔයාලත් ගිහින් බලන්න. මම මේ ගැන වෙනම වීඩියෝ එකක් කරලා ඇති. ඔයාලට ඒකෙන් මේකේ විස්තර බලා ගන්නත් පුළුවන්. ඉතින් අපි දෙවෙනි දවසේ රැ ගත කළේ මේ හොටෙල් එකේ. දැන් අපේ තුන්වෙනි දවස අද අපි ගෙදර යන්නයි හදන්නේ. හැබැයි අපි අද යන ගමන් තව තැනකට ගිහිල්ලා යන්නේ. ඒ තමයි ගාල්ල සීෆෙයා එක. ඉතින් චොකලට් වලට කැමති අයට මෙතන චොකලට් ලෝකයක් තියෙනවා. ඒ වගේම චොකලට් වල ගාණත් අඩුයි. මම මේ ගැන වෙනම වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. මං හිතනවා ඔයාලට මගේ මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ලස්සන තැන් ඔයාලත් බලන්න ඇති කියලා. එහෙමනම් මගේ channel එක subscribe කරලා, like කරලා, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.